ආදී පින්කම් සිදු කරලා මේකෙන් ලැබෙන එක පිනක්නේ දිවස තියෙන දෙවියන්දනේ. ඒ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු වෙලා ඉපදුණා. වැඩිපුරම ශ්‍රාවකයන් වහන්සේලා අතර සක්දෙවිඳු වෙලා වැඩිපුරම ඉපදිලා තියෙන්නේ අපගේ ආර්ය වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අපගේ මහ බෝධිසත්වයන් වහන්සේ සසරේ ගත කරනකොට මහා බෝසතුන්ට මහා ගෙදර වගේ තමයි තුසිතේ. ශ්‍රාවකයන්ට මහා ගෙදර වගේ තමයි තවුතිසාව. ඉමක් කොනක් නොපෙනෙන සංසාරය යන අපිට මහා ගෙදර වගේ තමයි හතර අපාය. නිතර යන තැන. අනුරුද්ධ මුනිදුගේ මහා ගෙදර තවුතිසා බවන. නැවත තුසිතේ සක්දෙවිඳු වෙලා උපදින. අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරන සංසාරේ හාවෙක් වෙලා ඉඳිද්දි තපස් රැක්කා. සීලයේ සමාදන් වෙලා අද මාගෙන් යමක් ඉල්ලගෙන ආවොත් ඉල්ලගෙන එන ඕනම දෙයක් මන් දෙනවා කියලා මුළු හිතෙන්ම ඇත්තටම බොරුවට නෙවෙයි ඇත්තටම හිතනකොට සක්දෙවිඳුගේ විමන සෙලුණා.